අපේ ගෙවල් වලට උරුකාන් කළා රටාරගෙන උඹට දඬුවම් දෙනවා මරනවා මම ඒක සහතිකයි දැනගනින්න අපේ ගෙවල් වලට මම උදිතා අධිකාරී ඊශ්වර දෙවියන්ගේ වයිෆ් උඹ මම අතරින්නේ තේරුණාද උඹේ එතන ලයිට් ගියාද විශේෂයෙන් වල කරන්ට් එක යනවාද පූර්වා ලොක්කාටද පාහරයක් කතා කරන්නේ ලොක්කාටද කතා කරන්නේ අපේ මුළු ගෙවල් වලට ගුරුකම් කරලා මගේ කේන්දර අරගෙන ත්‍රස්තවාදියා ඉංගන්නට දීලා මේ රටේ ඉන්න මිනිස්සු යන්නේ නැතුව රවට්ටගෙන තේරුණා දේශපාලනය දොක රනිල් මහත්තයා මේ ළඟට පුදු වෙන්න ඕනේ தளபதி விஜய் உங்களுக்கு நாங்கள் பிரச்சனை இல்லை பிரச்சனை கட்சிதா பிரச்சனை தெரியுமா இந்த ஸ்ரீலங்கா நீங்கள் ஸ்ரீலங்கா நல்லா உங்களுக்கு எல்லாம் சொல்லும் ஸ்ரீலங்கா சொல்லுவேனா Ori huti buta pernah kan wade? Ori huti buta. Ori huti buta. Ori huti buta pernah kan wade? Kasih pun wade? Ori huti buta. Biwatai petta ke udara karu kumare wahila dia. Hariya pare alba. Ori huti buta. Please, can I say something? Yeah, of course. Your inside color is pink. Yeah. Yeah. No problem. Yes, pink. Very pink. Yes. Can I talk with special things? Yes. Lips, what color? Your lips, what's color? Lips. Easy. Or other lips. Yes, inside lips. Also pink. It's pink. Yeah. Wow, I like it. Oh, you like it Pink pink? is I like. Yes. Okay. Can I say something with you? Go on. I want to suck. Oh. I want to suck your lips. I like to suck your lips. There is one problem. Yes, I know. Sometimes my English language is not good. Please, sorry for that. But I. Brother, your speak English to is not your only outside- problem, trust me. That's what I'm trying to say. The problem is not your English. Trust me. I don't got lips for you to suck. Maybe this, which What? honestly they're amazing lips, not gonna lie. Like, you see these lips, you're like, god damn. These are not filler, by the way, they're natural. Your voice is different. Yes, it's deeper. You are really girl or boy? උඹ බලංගොලන් කම්බෙන් එළියට මේ මගේ ගෙදර මයි කාමරේ මට ඕන විදිහට උඹ ඉන්න ඕනේ. කෑවද? අපි මට වෛර කරනවද? Kata pernah sudah. දැන් පේනව නේද? කොම් පේනව නේද? පුතාග Kata. දැන් පුතා. අපි හතර දෙනාම පේනවනේ නේ? අපි හතර දෙනාම මැරෙන්න අපි තීරණය කරේ. අපි ජීවත් වෙන්න විදිහක් නැහැ. ඒ නෝන ගොඩක් මාතලී වෙලා ඉන්නේ. එයාත් දැන් දුක් විඳිනවා. මුදල් නැති නිසායි අපිට ඉන්න තැනකුත් නැහැ. ඒ නිසා මගේ දරුවෝ දෙන්නයි අපි හතර දෙනාම කැමැත්තෙන්ම ඕගොල්ලෝ කැමැත්තෙන් නේද අපිට එක්කම එකට වහගොන්නේ. ඔව් අපි කැමති. අපි සියලු දෙනාම එක්ක වෙලා වහගොන්නේ අපිට කේඩු සමාගමෙන් තමයි මම වැඩ කරේ. ඒකෙන් තමයි අපිට ගියක් දෙන්න තිබුණේ. අපිට ඉන්න ගියක් දොරක්වත් නැහැ.
අපි දැන් ගොඩාක් මාසවල වෙලා ඉන්නේ. මගේ නෝනා ඉතාලම ලියුකේමියා එක හැදිලා ගොඩක්ම අමාරු වෙලා නෝනා ඉන්නේ. අද තමයි නෝනා ඊයේ තමයි ටිකට් කපලා එක්කන් ආවේ ගෙදර ඇවිල්ලා අපි මේ ඉන්නකොට අපිට තව අපිට කරදර කරනවා කේඩියු සමාගමෙන් ගේ අපිට යන්න තැනක් නැහැ. අපිට ඉන්න තැනකුත් නැහැ. අපිට කියලා අපේ කවුරුත් නෑදෑයොත් නැහැ. අපි ගොඩාක් අසරණලා ඉන්නේ. අපිට ඉන්න තැනක් නැහැ. අපිට අසාධාරණ විදිහට අවුරුදු 8ක් වැඩ කරා කේඩියු සමාගමේ. අවුරුදු 8ක් වැඩ කළා. දැනුම් දීමක් කරලායි මගේ නෝනා අසනීප වෙලා කියලා ඒක කේඩියු සමාගම හොඳටම දන්නවා අසනීප වෙලා ඉන්නේ කියලා. ඒගොල්ලෝ අපිට වැඩ කරපු මගේ යාළුවෝ ඔක්කොමලා පොල් ෆැක්ටරියේම කට්ටිය සල්ලිත් එකතු කරලා දුන්නා එකපාරක්. අපි දැනුම් දුන්න අධ්‍යක්ෂකතුමාට තුෂාර උපදේන මහත්තයාට දැනුම් දීලා තියෙනවා මේ ලෙඩ වෙලා ඉන්නේ අපිට යන්න එන්න තැනක් නැහැ කියලා. අවුරුද්දක් තිස්සේ මගේ දරුවා මට පාසල් ලැබා ගන්න විදියක් නැහැ. සල්ලි නැති නිසා. මගේ අවුරුද්දක් තිස්සේ මගේ නෝනාට ගොඩාක් අසරණයි. අමාරුයි. ඒ හින්දා අපිට බෑ මේක අපිට දැන් විතනින් ඉස්සරහට තවත් ජීවත් වෙන්න බෑ අපිට. ඒ නිසායි අපි මේ තීරණය ගත්තේ. බුදු මහත්තයා මේ ලියුම අරගන්න මම පෙන්නමු මේ කේඩියුවකින් අපු ලියුම අනිත් පැත්ත. ඒ වගේ ලියුමක් අපිට එවුවා. මේ විදිහට අපිට ලියුමක් එවුවා. ගේ දවස් 14කින් ගේ බාර දෙන්න කියලා. පේන්නේ නැහැ පුතා. බාර දෙන්න කියලා අපි අවුරුදු 8ක් වැඩ කළා අපිට තව යන්න එන්න කරන්න නැහැ කියලා දැනම දරුවෝ ඉස්කෝලේ යවා ගන්න විදියක් නැහැ කියලා දැනම මේව තීරණයක් ගත්තා සල්ලිකාරය වෙලා. මේ වගේ තීරණයක් ගත්තා අපි ජීවිතෙන් වන්දි ගෙවන්න උනා අපිට ඒකෙන් වන්දි ගෙවනවා අපි ඒකෙන් අපිට මෙතනින් ඉස්සරහට ජීවත් වෙන්න බැරි හින්දා අපි මේ තීරණය ගත්තේ. අපි වහබොන්න තීරණය කරා. වෙන කරන්න දෙයක් නැහැ මගේ කුඩා දරුවෝ දෙන්නත් එක්ක ඉස්සරහට ජීවත් වෙන්න මට බෑ. අපි ආදරෙන් මයිමරෙන් අපිට ආත්මයක් හම්බෙයි. අපි 4 දෙනාම එකට ඉන්න ආත්මයක් අපිට හම්බෙන්න ඕන. අපිට හම්බෙලා මගේ නෝනට දැන් ගොඩක් අපහසුයෙන් ඉන්නේ උත්ම ගන්න. නමුත් අපි දවස් සතුටින් බින්දලා අපි හවස තීරණය ගන්නවා මේ තීරණය වෙන කරන්න දෙයක් නෑ අපිට. කරන්න දෙයක් නෑ ජනතාවගෙන් උදව් ඉල්ලුවා. කේඩියු සමාගමට ලියුම් මගේ දැනුම් දුන්නා අපි මෙහෙම ඉන්නේ කියලා. ඒත් ඒගොල්ලෝ කිසිම තැකීමක් කරන්නේ නැතුව අපෙන් ගේ ඉල්ලනවා. අපිට යන්න එන්න තරක් නෑ. අපිට කියලා දෙයපලක් නෑ අපි හම්බ කරගත් දෙයක් නෑ අවුරුදු 8ක්ම වැඩ කරේ රුපියල් 23500 වැටුපට. මගේ නෝනට දෙන කිරි එක 5108යි. ඒ කිරි එකකින් 4ක් විතර මාසෙට දෙන්න ඕනේ බෙහෙත් ටික. සල්ලි වල ගන්න ඕනේ බෙහෙත් තියෙනවා මේ හැමදේම කරේ බොහොම අමාරුවෙන්. ණය වෙලා දැන් හැමතැනටම අපි ණයයි. ණයකාරයෝ ගෙදරට එනවා ලයිට් බිල ගෙවලා නැහැ වතුර බිල ගෙවලා නැහැ. අපිටම කියලා තැනක් නැති නිසා අපිට යන්න එන්න තැනක් නැති නිසා මේ තීරණය ගත්තේ අපි ඔක්කොම එකටම මැරෙනවා. මේක හැමෝගෙම දැනගන්න පිණිස මාධ්‍යයට හෝ කිසියම් වැඩකට අපි වගේ අසරණ අයට මේ වගේ දෙයක් වෙන්න ඉස්සරහට ඉඳ තියන්න එපා. ගම් ජනාධිපතිතුමා ඔබතුමාත් බලලා අපි වගේ අසරණ තවත් පවුලක් තියෙනවා නම් බලලා පිට වෙන්න. ඊට වෙලා මේ වැනි අසරණ දරුවොත් එක්ක අපිට මේ වගේ මැරෙන්න උනාට තව කාටවත් එහෙම මැරෙන්න දෙන්න එපා. අපේ වෙනින් ආදර්ශයට අරගෙන රටට මිනිස්සුන්ට සිතක් කරන්න මේ වගේ පුද්ගලික ආයතන වල මේ වගේ විදියට වැඩ කරන්න දෙන්න එපා. සම්කර්ම ඔබතුමාගේ අවධානය යොමු වෙලා මේ වගේ අසාධාරණ කරන්න දෙන්න එපා. අපිට මෙහෙම යන්න තැනක් තියෙනවා නම් අපි මෙහෙම නොයා ඉන්නෙත් නෑ. මගේ බින්ද සුවපත් වෙලා හිටියනම් මම මෙහෙම වෙන්නෙත් නෑ මට. ජීවත් වෙන්න බැරි නිසායි කන්න බොන්න දෙයක් නැති නිසායි අපි මේ තීරණය ගන්නේ. අපිට සියලුම දෙනා ආශිර්වාද කරන්න වෛර කරන්න එපා. දරුවෝ දෙන්නත් එක්ක මහත්මුගේ දරුවෝ දෙන්න විතරක් කියලා යන්න බෑ. ඒ අය අනුන්ගෙන් ටොක්ක කය දෙනවට වැඩිය අපිත් එක්ක එකට ජීවත් වෙන එක තමයි අපිත් එක්ක මැරෙන එක තමයි හොඳ. ඒකයි අපිට සාප කරන්න එපා. දෙමෝපිය දෙන්න විදිහට අපි දෙන්නට අපි මේව තීරණයක් ගත්තට නෝනාව මොනාරි කියන්න ඕනේ. කියන්න ඕනේ. නවත් අපි 4 දෙනාම සතුටින් මැරෙනවා. ආත්මයක් කම්පී අපිට ජීවත් වෙන්න. අපිට හොඳ ආත්මයක් ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි 4 දෙනාම එකට කියන්න දෙයක් තියෙනවා නම් සුදුනෝනේ කියන්න. මම ඔයාලට ගොඩාක් ආදරේ සුදුනෝනේ. පුතා කැමති නේද අපිත් එක්ක ඉන්න? යන්න. කැමති නේද? සුදුනෝනේ. සුදුනෝනේ කැමති නේද අම්මේ? මොකක්ද කරන්නේ?